ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන තීරණාත්මක එක්දින තරඟය තවත් පැය කිහිපයකින් ජමේකාවේ සර්බිනා පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් ජූලි 7 වෙනිදා අලුයම 1ට ආරම්භ වෙන මෙම තරඟය ජයග්‍රහණය කරමින් වසර 23කට පසුව කොදෙව් භූමියේදී එක්දින තරඟාවලි ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන් පසුවන්නේ දැඩි උනන්දුවකින්. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට කොදෙව් දේශයේදී එක්දින තරඟාවලි ජයග්‍රහණයක් කර තිබෙන්නේ මීට වසර 23කට පෙර. එනම් 2023 වසරේ මාවන් අතපත්තුගේ නායකත්වයේ යටතේදී. පළමු තරඟයේ විශිෂ්ට ලෙස ජයගත් ශ්‍රී ලංකාව මේ වන විට තරඟාවලියේ 1-0ක් ලෙස පෙරමුණේ පසුවනවා. දෙරට අතර දක්ෂතා දෙස බැලීමේදී ICC එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේත් කොදෙව් පිළ 10 වන ස්ථානයේත් පසුවනවා. දෙරට අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරඟ 69න් 34ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර කොදෙව්වන් තරඟ 32ක් ජයග්‍රහණය කර තිබෙනවා. අද තරඟයේ පැවැත්වෙන සර්බිනා පාක් තනතිල්ල පිතිකරුවන්ට බෙහෙවින්ම හිතකර එකක් වන අතර මේ දිවා රාත්‍රී තරඟයක් වන බැවින් පින්නෙන් යම් බලපෑමක් එල්ලවීමට ඉඩකඩ පවතිනවා. කාලගුණ වාර්තා අනුව තරගයේ අතරතුර දහවල් කාලයේදී වැසි ඇදහිලීමට යම් ඉඩක් තිබුණද ඒ තරගයට විශාල බලපෑමක් එල්ල නොකරනු බවයි වාර්තා වන්නේ. මේ අතර පළමු තරගයේදී ජනිත් ලියනගේ අඩුම ඉනිම සංඛ්‍යාවකින් එක්දින ලකුණු 10 සම්පූර්ණ කළ සිව්වන ශ්‍රී ලාංකිකයා බවට පත්වද්දී සෙසු ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු අද තරගයේදී සුවිශේෂී කඩයිම් දෙකක් අභියස සිටිනවා. එහිදී පළමු තරගයේදී ලකුණු 79ක් රැස් කළ පැතුම් නිස්සංක තම එක්දින ක්‍රිකට් ජීවිතය තුළ ලකුණු 3000 සීමාව පසු කිරීම සඳහා අද තරගයේදී අවශ්‍ය වන්නේ තවදුරටත් ලකුණු 1ක් පමණි. එමෙන්ම සුපිරිනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් තම එක්දින පිටියේ ලකුණු 5000 සීමාව පසු කිරීම සඳහාත් අවශ්‍ය වන්නේ තවත් ලකුණු 38ක් පමණි. ඔහු අද තරගයේදී එම ලකුණු 38 ලබා ගතහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 5000 සීමාව පසු කළ දෙවැනි කඩුළු රකින්නා ලෙස ඔහු ඉතිහාසයට එක්වනු ඇති. ඒ අනුව අද තරගය සඳහා බොහෝ දුරට පළමු තරගයේ ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා. ඒ අනුව පසුගිය තරගයේදී කමිල් මිෂාර වෙනුවට උපනායක කමදු මෙන්ඩිස් පැතුම් නිස්සංක සමගින් ආරම්භක පිතිකරු ලෙස පිටියට එක් කිරීමට කළමනාකාරීත්වයේ කටයුතු කළා. පළමු තරගයේදී කමදු මෙන්ඩිස් ලකුණු 12කට දැවී ගියත් ආරම්භක පිතිකරු භූමිකාව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා ඔවුන් දෙදෙනාම අදත් අවස්ථාව ලැබී තිබෙනවා. අංක 3 ස්ථානයේ සුපුරුදු පරිදි නායක කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙන අතර අංක 4 ස්ථානයේ නවක ක්‍රීඩක පවන් රත්නායක ක්‍රීඩා කිරීමට නියමිතයි. අංක 5 ස්ථානයේ හිටපු නායක චරිත් අසලංක ක්‍රීඩා කරන අතර අංක 6 ස්ථානයේ ජනිත් ලියනගේද අංක 7 ස්ථානයේ වනිදු හසරංගද කෙසේ වෙතත් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම සහ පෙරලි කාල වෙනසක් සිදුවීමට බොහෝ ඉඩකඩ පවතිනවා. ඒ අනුව පසුගිය තරගයේ ක්‍රීඩා කළ මිලාන් රත්නායක හෝ අසිත ප්‍රනාන්දු වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන් මාලිංග අද කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් පවතිනවා. එසේත් නැත්නම් දඟපන්දු යැවීම ශක්තිමත් කිරීම සඳහා මිලාන් රත්නායක වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට පැමිණීමට වැඩි ඉඩක් පවතිනවා. පසුගිය තරගයේදී සුපිරි දක්ෂතා දැක් වූ දුස්මන්ත චමීර සහ මහිස් තීක්ෂණ සෙසු පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුළත්. ඒ වගේම ඉෂාන් මාලිංගව අද තරගයට කැඳවීමට ගත් තීරණය ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ක්‍රිකට් පිටියේ මෙවැනි අලුත්ම සහ උණුසුම් පුවත් එසනින් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට ජයග්‍රාහී දිනයක්.